අයිබෝන් කියලා සියලු දෙනා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම නිෂිකු. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න තමයි මම මේ ආවේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාලට කියන්න යන්නේ මීට මාසයකට විතර කලින් වෙච්ච සිදුවීමක්. ඉතින් ඒ vlog එක කරන්න හිතාන හිටියට ටිකක් පරක් වුණා. හරියටම නවම්බර් මාසේ අග සතියේ තමයි මේ ඉන්සිඩන්ට් එක අපිට උනේ. ඉතින් ඒ අපිට වෙච්ච දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරනවා ඔයාලා මගේ YouTube channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ළමයි මේ සිද්ධියට මුහුණ දෙන්න අපිට උනේ ගිය මාසේ 27 වෙනිදා ඔෆිස් එකේ ස්ටාෆ් එකේ කෙනෙක්ගේ මල ගෙදරකට යන්න පිටත් වුණාට පස්සේ අවිසාවල් ඉඳලා අපි මහියංගනේට තමයි යන්න ලෑස්ති වුණේ. ඉතින් ටිකක් දුර යනකොට වැස්ස පටන් ගත්තා. ඔයාලට මතක ඇති ඒ දවස්වල කොයි වගේ වැස්සද තිබ්බේ කියලා. කොහොමාරි අපි අවිසාවල් ඉඳලා කුරුණෑගලට යනකොට කුරුණෑගල ටවුන් එකේ යවට අපිට ගොඩක් පාරවල් යට වෙච්ච තැන් දකින්න ලැබුණා වුණත් ඒ අවස්ථාවල ඒකට ලොකු ප්‍රශ්න නැතුව අපිට එතන යන්න පුළුවන් වුණා. ඉතින් මේක අත්‍යවශ්‍යම යන්න ඕනම මල ගෙදරක් නිසා අපි දිගටම කන්ටිනියු කරා අපේ ගමන. ඒකල අපි මහියංගනේට කිලෝමීටර් 2-3ක් මෙහා කිට්ටුවට යනකොට ලොකු වතුර පාරක් තිබුණා. ඇත්තටම ඒ වතුර පාරේ නම් යන්න අපි ටිකක් බය වුණා. අපි ගියේ කෝස්ටර් බස් එකක. ඉතින් ඒ වතුර පාර තිබුණේ ඇත්තටම මහියංගනේ ටවුන් එකට කිට්ටුවෙන් කිලෝමීටර් එකමාරක් විතර දුරින්. ඉතින් එච්චර ළඟට ඇවිල්ලා ආපහු හැරිලා යන එක තේරුමක් නැති හින්දා අපි හිතුවා කොහොම හරි මෙතනින් එහාට යනවා කියලා. ඒ වෙලාවේ එතන ඒ අවට පිරිසක් එකතු වෙලා හිටියා. ඒගොල්ලෝ වාහන ටික තල්ලු කරලා ඒ වතුර පාරෙන් එහාට ගෙනිහින් දෙනවා. ඉතින් ඒකට සල්ලි ගන්නවා ඒගොල්ලෝ. ඉතින් අපිත් ඒ එච්චර අමාරුවෙන් ඒ වතුර පාරෙන් එහාට යනකොට හිතුන්නේ අපිට ආපහු එන්න අපිට බැරි වෙයි කියලා. ඉතින් කොහොම හරි හවස 2 විතර වෙනකොට අපිට පුළුවන් වුණා මලගෙදෙට්ට යන්න. නමුත් යාළුවනේ එතනින් පස්සේ තමයි භයානකම සිද්ධීන් ටික සිද්ධ වුණේ. අපි මලගෙදර ගොඩක් වෙලා හිටියේ නැහැ. ආපහු කොළඹ එන්න ඕනේ හින්දා අපි ඉක්මනින් පිටත් වුණා. නමුත් අර මං කියපු වතුර පාර ගාවට එද්දි ආපහු එහා පැත්තට යන්න පුළුවන් ලෙවල් එකට නෙමෙයි එතන වතුර තිබුණේ. ඉතින් අපි එතෙන්දි අසරණ වුණා. ඇත්තටම අතරමං වුණා. එතනින් පස්සේ අපිට කරගන්න දෙයක් නැති වුණා. ඉතින් ඊට පස්සේ අපි කරේ ඒ අවට කොහෙද අපිට රෑ නතර වෙන්න පුළුවන් කියලා හොයන එක. ඉතින් හවස් වෙනකම් හොයලා රෑ වුණාට පස්සේ ඒ අවට කරන්ට් එක තිබුණේ නැහැ. ඒ වගේම ෆෝන් සිග්නල් අඩු වුණා. ඔය වගේ හරිම අපහසු තත්යකට තමයි අපි වැටුනේ. ඉතින් අන්තිමට අපිට පුළුවන් වුණා නතර වෙන්න තැනක් හොයාගන්න. හැබැයි එතනත් කරන්ට් එක තිබුණේ නැහැ. ඉතින් අමාරුවෙන් කොහොම හරි ඒ නයිට් එක ගෙවා ගන්න අපිට පුළුවන් වුණා. නමුත් පහවදා ආයේ එන්න හදපුවාම අපිට එන්න පාරක් තිබුණේ නැහැ. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නේ ඔයාලට අපිට එතනින් පස්සේ හම්බෙච්ච වතුර පාරවල් ටික අපිට මොකද උනේ කියන එක මේ වීඩියෝ එකේ ඉස්සරහ ටිකෙන් මම ඔයාලට පෙන්නන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ළමයි මං කියපු දවසේ උදේ එළි වෙලා අපි පාන්දරම එන්න පිටත් වුණාට පස්සේ මුලින්ම අපිට හම්බුණ වතුර පිරලා තියෙන පාර තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් ඒ පාර අඩියකට කිට්ටු වෙන්න වතුර දාලා තිබුණා. හරි අමාරුවෙන් ඉතින් එතනත් අපි හිත ශක්තිමත් කරගෙන කොහොම හරි එන්න ඕනේ කියන අදහසින් ඒ ඒරියා එක පහු කරගත්තා. අල්ල පේනවා ඇති දෙපැත්තම පාරෙන් යට වෙලා තියෙන්නේ පොඩි පාලමකුත් තියෙනවා ඉස්සරහට. ඔය තමයි අපි පිටත් වෙච්ච දවසේ දෙවෙනි දවසේ අපිට මුලින්ම හම්බෙච්ච බාධකේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට අපි ඒ බාධකේ ජයගෙන ඉස්සරහටම ඇදෙනකොට අපිට තව බාධකයක් හම්බ වුණා. මං ඊළඟට පෙන්නන්න යන්නේ ඒක. මේ වෙනකොට ඇත්තටම අපේ ෆෝන්ස් ඕෆ් වෙලා තිබුණේ ගොඩක් අයගේ. ඊට අමතරව ෆෝන්ස් ඔන් වෙලා තිබුණත් මේ හරියට සිග්නල් තිබුණ නැහැ. සිග්නල් ආවේ මෙන්න මෙතෙන්ට ආවහම මේ තමයි අඹංගඟ හරහා ඉදි වෙලා තියෙන මාර්ගයක් මේක. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා බලනකොට මෙතන පාලම කැඩිලා ගිහිල්ලා කියන සුබදායි ආරංචිය අපිට ලැබුණා.
සුබදායි කියලා කිව්වට ඇත්තටම ඒක අපිට ගොඩාක් ශෝකජනක ආරංචියක් වුණා ඒ වෙලාවේ. හිත හදාගන්න තිබුණ එකම දේ තමයි මෙතෙන්ට චුට්ටක් සිග්නල් තිබුණා. ඉතින් හැමෝම තමන්ගේ ගෙවල් වලට කතා කරලා විස්තර කියලා ඒගොල්ලන්ගේ හිත පොඩ්ඩක් හදන්න වගේම ඒ පැතිවල තත්ත්වය දැනගන්නත් මෙතෙන්දී අපිට අවස්ථාව ලැබුණා. ඉතින් මං ඉස්සරහට යනකොට ඔයාලට පෙන්නන්නම් මේ පාලමේ තත්ත්වය. ඇත්තටම මට කෙලවරට යන්න බැරි වුණා. අපි බය වුණා කෙලවරට යන්න. නමුත් එක යාළුවෙක් ඒක වීඩියෝ කරන් ආව නිසා ඔයාලට මේ වීඩියෝ එකට ඒ කොටසත් ෂෙයා කරගන්න මට පුළුවන් වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වටපිටාවේ තියෙන්නේ සලකුණු වලින් අපිට පේන්නේ මේක මීට වඩා උස මට්ටමකින් වතුර පාර මේ පාලමෙනුත් උඩින් ගිහින් තියෙනවා කියන එක. ඉතින් ඇවිල්ලා රැඳුණු ගස් කොළන් වලින් එක පේනවා. ඔන්න දැන් ඉස්සරහට ඔයාලට මම පෙන්නන්නේ මම අර කියපු පාලම කැඩලා ගිහින් තියෙන තැනට තමයි මේ යන්නේ. අතර මේක පුදුමාකාර අත්දැකීමක් මගේ ජීවිතේ. මම පළවෙනි වතාවට තමයි ගම් වතුරකට මේ විදිහට කොටු වෙන්නේ. ඇත්තටම පුදුමාකාර බයක් දැනෙන අර අපේ භාෂාවෙන් කියනවා නම් පරාණ බය දැනෙන අවස්ථාවක් තමයි මේ ගමන ඇත්තටම අපිට. දැන් වලට පේනවනේ මෙතනින් නම් අපිට කොහොමදවත් එදිරිට යන්න බෑ. ඉතින් ඒ වෙලාවේ අපි අපේ බලාපොරොත්තු සොයන් කරගෙන ආපහු සැරයක් තවත් පාරක් හොයන්න පෙළඹුණා. ඉතින් බලමුකෝ ඒ පාර හොයාගෙන යනකොට අපිට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ මොරගහකන්ද පාලම ගාවට. ඉතින් මෙතනින් යන්න පුළුවන් කියලා අපිට ආරංචියක් ආව නිසා අපි මෙතනින් යන්න ආවා. ඔන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි අපිට ආපහු තරු පෙනුනේ. මෙතනත් පාර ලොකු ඒරියා එකකින් කඩාගෙන ගිහිල්ලා එතකොට මේ පාරෙත් අපිට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මෙතන අයිනේ පොඩි පාරක් තියෙනවා. ඒ පාරෙන් ලොකු බස් එකකට යන්න පුළුවන්කමක් නැහැ. වෑන් එකක් කාර් එකක් ත්‍රිවිල්ලක් වගේ විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්දිත් අපිට සිද්ධ වුණා අපේ බලාපොරොත්තු සුන් කරගෙන ආපහු හැරෙන්න. ඉතින් මේ වෙනකොටත් හවස 2-3 වගේ විතර වෙලා මට මතක විදිහට. ඉතින් අපි බලමු අපේ අදිෂ්ඨානය ගෙදර යනවාමයි කියන අපේ අදිෂ්ඨානෙට ඊට පස්සේ මොකද වුනේ කියලා.
ඔන්න ඊට පස්සේ අපිට ආරංචි වුණා පාලමක් කැඩිලා ගියා වුණාට එතන ආපහු වැලිකොට්ට දාලා හදලා තියෙනවා එතනින් යන්න පුළුවන් කියලා. මේ අපි පෙන්වන්න ඔයාලට ඒ තියෙන පාලම මෙතන කෙළවර තමයි කැඩිලා තියෙන්නේ. නමුත් කට්ටිය එතන වැලිකොට්ට දාලා පිළිසකර කරලා තිබුණ නිසා අපි හරි අමාරුවෙන් එතනින් බයෙන් ගොඩට ආවා. ඉතින් මේ තමයි බකමූණ හරිය. අපි මාතලේ පැත්තෙන් ඇවිල්ලා කුරුණෑගලට ඇවිල්ලා හයිවේ එකෙන් අවිසාවලට එන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් කොහොම හරි අන්තිමට ඒ බාධකය නම් අපිට ජය ගන්න පුළුවන් වුණා. අපි බලමු ඉස්සරහට මොකද්ද අපිට උනේ කියලා. ඔන්න ආපහු සැරයක් වතුර පාරක් හරහා යන්න වෙලා තමයි අපිට තියෙන්නේ. ඉතින් මෙතෙන්දී නම් තල්ලු කරලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා අපේ වාහනේ හිටපු අයට සිද්ධ වුණා බැහැලා වාහනේ තල්ලු කරන්න. ඉතින් මේක තමයි අපි අන්තිමටම පහු කරපු අපහසුම කඩයිම. ඇත්තට මේක කඩයිමක්. ඉතින් ළමයි ඔන්න ওই විදිහට තමයි අපි දවස් ගානකට පස්සේ ඇත්තටම දවස් දෙකකට පස්සේ අන්තිමට රෑ 12 විතර වෙනකොට අපිට පුළුවන් වුණා අවිස්සාවේල්ලට ළඟා වෙන්න. ඉතින් ඒක මාරම අත්දැකීමක්. මම හිතනවා ඔයාලටත් මේ අත්දැකීම ගැන හරිම පුදුමයක් ඇති. ඉතින් මේ වගේ අනතුරුදායක ගමන් යන්න හොඳ නෑ කියලා අපි ෆස්ට් ටයිම් තේරුම් ගත්තා. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. මම නිෂිකු තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.